කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්යපත්‍රික අංක 12ට අදාළ ප්‍රශ්න සාකච්ඡාව. එන්න පළවෙනි ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ ඔය දීලා තියෙනවා ලඝු 4 වෙනි පාඩේ 64 එහි අගය සොයන්න. ලඝු 4 වෙනි පාඩේ 64. අපි දන්නවා 4 3 වෙනි පාඩේ තමයි 64 වෙන්නේ. 4 4 16 16 වරක් 3 sorry 4 4 16 16 වරක් 4 64. එතකොට මේක ඇන්නේ වෙන්නේ 3. එන්න දෙවෙනි ප්‍රශ්නේ. ඒකල දීලා තියෙනවා බාධා සුළු කිරීම විජය ප්‍රකාශන විජය පද්ධතිය එක බෙදීම දෙක ගන්න එක බෙදීම 4x අපි දන්නවා පොදු පාඩ දෙක ගන්නකොට අපිට ගන්න පුළුවන් පොදු පාඩ තමයි 4x. එතකොට 4x ගන්න මෙයාව දෙකකින් වැඩි කරනවා මෙයාව දෙකකින් වැඩි කරනවා දෙක දාන එක අවසාන පිළිතුර අපිට කියන්න පුළුවන් 3 බෙදීම 4x විදියට. එන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා ABC සරල රේඛාවේ x කියලා දෙනවා. අපි දන්නවා සරල රේඛාවක කෝණවල අයික්‍ය 180ක් වෙනවා. 2x ධන x සමානයි 180යි. මෙතන 3x සමාන වෙනවා 180ද. දෙපැත්තම අපි 3ෙන් බෙදනවා. x වල අපිට ගන්න පුළුවන් පංචක 60ක් විදිහට. එන්න හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා a 1.34 පරිහි ගුණාකාර a කුලකයේ අවයව සහිත ලියා දක්වන්න. ඒක අපි දන්නවා a අවයව විදිහට කියනකොට 1.35 කුලකයේ අවයවගෙන් මහා 10 15 20 25. අපි දන්නවා මෙතනදී 30 ගන්න බෑ. මොකද ඒගොල්ලෝ අතර කියලා ඉර දෙන නිසා. වර්ගමූල 17 හි අගය සන්නිකර්ෂණය අගය එතන පළමු සන්නිකර්ෂණයට වෙනවා නේද? එතන පළමු සන්නිකර්ෂණයට අනුව සොයන්න කියලා තමයි දෙන්න ඕනේ. ඒතකොට අපි දන්නවා 17 කියන අගය පිළිගන්නේ පූර්ණ වර්ගය 16 අතර සහ 25 අතර. එතකොට 16 අගය අපි දන්නවා 4ක් විදියට 25 අගය අපි දන්නවා 5ක් විදියට. right? එතකොට මේක 16 ආසන්න නිසා 17 එක අපිට ආසන්න වශයෙන් කියන්න පුළුවන් 4.1ක් හෝ 4.2ක්. එතකොට අපිට ඒක හොයාගන්න මේ මත දෙක වෙන වෙනම සුළු කරලා අඩුම 17ත් එක්ක දින අඩුම ગેප් එක බලන්න කීයද කියලා. ગેප් එක කියන්නේ වෙනස. එතකොට මේ වෙනස ගන්න අපිට තියාගන්න පුළුවන් මෙතන 17 එම හෙව්වහම වර්ගමූලය ආසන්න වශයෙන් සමාන වෙනවා 4.1ට. එන්න 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නය. ඒගොල්ලෝ දීලා තියෙනවා sin q ගේ අගය සොයන්න. හරි. ඒගොල්ලෝ ත්‍රිකෝණයක් මේ විදිහට දීලා තියෙනවා. මේ කෝණයේ අගය q කියලා දීලා තියෙනවා. මේ කෝණයේ අංශක 90යි. මේක 6 cm වෙනවා. මෙයා 8 cm වෙනවා. මෙයා 6යි නම් මෙයා 8යි නම් අපිට මෙයාගේ ආදී දිග ලියන්න පුළුවන් 6 36යි 8 64යි මේ දෙක එකතුව 100යි 100 වර්ගමූලය 10 විදිහට. එතකොට sin q කියන්නේ මේ කෝණයට ඒ දීලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන පාදය බෙදීම කර්ණය වෙනවා. එතකොට මේ කෝණය 6යි බෙදීම 10යි. මේක සරල ආකාරයෙන් ලියුවොත් දෙකෙන් බෙදුවම 3යි 5යි අපිට අවසාන වෘත්තය යන්න පුළුවන් 3 බෙදීම 5 විදිහට. එන්න 7 වෙනි ප්‍රශ්නේ. වර්ග ප්‍රකාශන දීලා තියෙනවා ඒකේ සාධක හොයන්න. x වර්ගය ඍණ ධන 5x ඍණ 24. x වර්ගය ඍණ 24 අපිට ලියන්න පුළුවන් ඍණ 24යි x වර්ගය විදිහට. මේකේ කෝණයක් ලියන්න පුළුවන් 8x ඍණ 3x විදිහට සාධක කෝණවල නෙමෙයි සාධක වල තියෙන්නේ. එතකොට 5x වලට අපි ලියන්න පුළුවන් x වර්ගය ධන 8x ඍණ 3x ඍණ 24. අර දෙක දෙක කැඩුවා පොදු පදයක් එළියට ගත්තා x ධන 3යි මෙතන ඍණ 3 එළියට ගත්තා x ධන මෙතන x ධන 8යි මෙතන x ධන 8යි මෙතන x ධන 8යි අවසාන පිළිතුර අපිට ලියන්න පුළුවන් x ඍණ 3 වාරයක් x ධන 8 විදිහට. එන්න 8 වෙනි ප්‍රශ්නේට. 8 වෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා මේ ප්‍රශ්නේ ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණතර වර්ගඵලයන් සොයන්න කියලා. මෙහෙම දීලා තියෙනවා ප්‍රශ්නය ත්‍රිකෝණාකාරී කෝණය සහිත ප්‍රශ්නයක් දීලා තියෙනවා. අපිට මේ පාදයක මෙහෙම ලකුණු කරගන්න පුළුවන්.
මෙතන තංශක 90ක් වෙනවා. මෙතන 90යි. මෙතන 6යි නම් මෙතන 8යි නම් අපි දන්නවා පයිතගොරස් ත්‍රිත්ව වලින් මේ කෝණය මේ ආගේ 10ක් කරනවා. අපි මෙතනින් කිව්වේ ඒ කෝණයමයි. ඒකමයි ආයෙ කරත් ඇවිල්ලා තියෙන්නේ. මේකෙ විදිහ 18ක් වෙනවා. අපිට ඉස්සරහින් පේනකොට ඍජුකෝණාශ්‍රය දිග ලියන්න පුළුවන් කීයද? 18 වාරයක් පාදයේ දිග 10යි 180යි වර්ග සෙන්ටිමීටර විදිහට. දෙවෙනි පාදයේ දිග අපිට යා මීටර පිටිපස්සෙන් තියෙන ඍජුකෝණාශ්‍රය දිග හොයන්න පුළුවන් 6 වාරයක් 10 විදිහට. right? sorry 6 වාරයක් 18 විදිහට. 18 වාරයක් 6 48යි 34යි 108යි වර්ග සෙන්ටිමීටර වෙනවා. තුන්වෙනි පාදයේ දිග අපිට ලියන්න පුළුවන් ළමයි 8 වාරයක් 18 විදිහට. මොකද මේ හැම වාරයකම දිග සමාන වෙන නිසා මේ පාද තුනේ. right? එතකොට 8 වාරයක් 18 64යි 34යි 8 වාරයක් 8යි 8යි 6යි 144යි වර්ග සෙන්ටිමීටර. හරිද? 104යි 144යි වර්ග සෙන්ටිමීටර වෙනවා. එන්න නවවෙනි ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා O केंद्रीय वृत्ते AB ජය මධ්‍යලක්ෂ රේඛාව OX වේ. AB 16 cm නම් OX 6 cm නම් වෘත්තේ RX. හරිද? මේක ඒගොල්ලෝ ටික බලන්න දෙන්නේ නැහැ, මේක හිතන්නත් දෙන්නේ නැහැ. මේක දීලා තියෙනවා මෙතන OX AB කියලා දීලා තියෙනවා. මේ වාද්‍ය සමානයි. අර ඒ කියන්නේ මේක R කියලා දාලා අපි දන්නවා මොකක් හරි ජායකට ඒක කේන්ද්‍රයේ ඉඳලා අදින මධ්‍යලක්ෂ අදින කෝපේ රේඛාව AB රේඛාවේ කෝණ AB රේඛාවේ ලම්බ සමච්ඡේදය කියනවා. ඒතකොට මේ කෝණය අංශ 90යි. මේ කෝණය අංශ 90යි. මෙතන AB පාදයේ වල දීලා තියෙනවා අපිට 16 සම්පූර්ණ දිග 16 සෙන්ටිමීටර කියලා. එහෙනම් මේ කෝණ මේ පාදයේ දිග 8 සෙන්ටිමීටර වෙනවා. OX දිග අපිට දීලා තියෙනවා 6යි කියලා. එහෙනම් R වර්ගය කියන්න පුළුවන්. R වර්ගය සමාන වෙනවා 6 වර්ගය ගන්න 8 වර්ගයට. 6 වරක් 36යි 8 වරක් 64යි අවසාන පිළිතුර 100යි R ගණනය ලියන්න පුළුවන් 100 වර්ගමූලය 10 සෙන්ටිමීටර විදිහට. එන්න 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා 36 හා 49 අතර පිහිටි පරම සංකර්ෂණයට 6.3ක් ලෙස ගත හැකි වර්ගමූල සංඛ්‍යාව සොයන්න. යෝජන අපි කරන්න ඕන ළමයි. අර අපිට දීලා තියෙන එකේ අපි කලින් අර හිතුවා වගේ අනිත් පැත්ත. මුලින්ම අපි 3.6 මොකක් හරි හැමිගෝ කියලාදී මොකක් හරි අගයක් තියෙනවා. ඒකේ වර්ගමූලයේ අගේ 3.6ක් වෙනවා. පළමු 6.3ක් වෙනවා. පළමු සංකර්ෂණය කරනවා. එහෙනම් අපි x වර්ගය හොයන්න මොකද කරන්න ඕනේ? 6.3 වර්ග කරන්න ඕනේ. පැත්තම වර්ග කරාම තමයි වර්ගමූලය එන්නේ. එහෙනම් අපි 6.3න් වර්ග කරලා බලමු. 3ක් 9යි 6 වරක් 18යි අයවරක් 318යි 1යි 6වත් 36යි 1යි 37යි අවසාන පිළිතුර 9යි 16යි 9යි 3යි 39.6යි 9යි x වර්ගයේ ආසන්න වශයෙන් අපිට එනවා 39.6යි 9යි මේක පූර්ණ වර්ගයක් ඒගොල්ලෝ අහන්නේ 36 හා 37 පිටි පළමු සංකේතයකට වර්ගමූල සංඛ්‍යාව. එහෙනම් අපිට මේක ආසන්න වශයෙන් කියන්න පුළුවන් x වර්ගයේ 40ක් තිබෙනවා. මොකද මෙතන 9 නිසා මෙතන 6යි මේක පහට වඩා වැඩි නිසා මෙයා ආසන්න වශයෙන් 40 කියලා කියන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් 40 වර්ගමූලය තමයි. දැන් ඒක කියන්න ඕනේ නෑ නේද? කියන්න ඕනේ මොකද ආදීනේ අච්චරනේ. එතකොට ඔයගොල්ලෝ 40 විදිහට අවසාන පිටුල ලියලා තියෙනවා. උත්තරේ නෙමෙයි. එන්න 11 වෙනි ප්‍රශ්නේ. ඒක 11 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. සුළු කිරීම 7 වාරයක් 3x වැඩි කිරීම 15x බෙදීම 4. මේ x ට මේ x කැපෙනවා. මේ තුනට මේ 5 කැපෙනවා. අවසාන පිටුල අපිට එනවා 4 35යි බෙදීම 4 විදිහට. එන්න 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා බලන්න. 12 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා ඍජු වෘත්තයක සිලින්ඩර් එක ආධාරකයේ පරිධිය सेंटीमीटर 20ක් වේ. එහි උස සෙන්ටිමීටර් 8යි නම් ඍජු සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. ඒක මෙහෙම සිලින්ඩරයක් ගැන කියනවා. මේ සිලින්ඩරයේ පරිධිය සෙන්ටිමීටර් 20ක් වෙනවා. මේකේ උස සෙන්ටිමීටර් 8ක් වෙනවා. එතකොට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ලියන්න පුළුවන්.
20 වැඩි කිරීම 8 විදියට. ඇයි මේක එක ලයින් එකක් මෙහෙම කැපුවාම මේකෙන් එන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාංශය මේ විදිහට සෙන්ටිමීටර 20ක් පිට 8ක් විතර. එහෙනම් මේක වර්ගඵලය ගන්න 20 වැඩි කිරීම වල අවසාන පිටුව අපි ලියනවා 160යි වර්ග සෙන්ටිමීටර විදිහට. එන්න 13 වෙනි ප්‍රශ්නේ. ඒගොල්ලෝ දීලා තියෙනවා ප්‍රකාශන දෙකක් දීලා කුඩා පොඩි ගුණාකාරය සොයන්න. ඒ ධන එක අපිට ලියන්න පුළුවන් ඒ වාරය ඒ ධන එක විදිහට ඒ වර්ගයේ ලියන්න පුළුවන් අපිට ඒ වර්ගයේ විදිහට. එහෙනම් කුඩා පොදු ගුණාකාරය සමාන වෙනවා ඒ වර්ගයේ වටා ඒ ධන එක විදිහට. ඒ වර්ගයේ වටා ඒ ධන එක විදිහට එනවා අවසාන පිටුව. කුඩා පොදු ගුණාකාරය. එන්න 14 වෙනි ප්‍රශ්නෙට. ඒගොල්ලෝ දීලා තියෙනවා ත්‍රිකෝණයක් දීලා මේ ත්‍රිකෝණයක් දීලා තියෙනවා මේ පාදයේ දිග මේ පාදයේ දිග සමාන වෙනවා. මේක x කියලා දීලා මේක y කියලා දීලා තියෙනවා. මෙතන කෝණයේ අංශ 90ක් විදිහට දීලා තියෙනවා. මේක අංශක 60ක් විදිහට දීලා තියෙනවා. රූපේ දැක්කේ තොරතුරු අනුව x යගේ සොයන්න y යගේ සොයන්න. අපිට මෙතන x යගේ හොයන්න පුළුවන් පළවෙනි විදිහට. බලන්න මේක සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. මේක අංශක 60යි නම් මේ කෝණය අංශක 60ක් වෙනවා. එහෙනම් x යගේ අපිට ලියන්න පුළුවන් 60 දාන්න 60 අවසාන බිඳුව 120ක් විදිහට. y යගේ ලියන්න පුළුවන්. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180ක් වෙනවා. එහෙනම් y ධන 90 ධන 60 සමානයි 180යි. එතන 90යි 60යි 150ක් වෙනවා. 180යි අවසාන බිඳුව අපිට ලියන්න පුළුවන් 180න් 150 ගියාම අංශක 30ක් විදිහට. දැන් අවසාන බිඳුව වෙනවා අංශක 30යි. එන්න 15 වෙනි ප්‍රශ්නෙට. උස සෙන්ටිමීටර් 20ක් හා අරේ සෙන්ටිමීටර් 28ක් වන ත්‍රිකෝණාකාරයේ පරිමාව සොයන්න. අපි දන්නවා සිලින්ඩරයේ පරිමාව ගන්න කොහොමද? පතුලේ වර්ගඵලය වැඩි කරන්න ඕනේ උසි. එතකොට පතුලේ වර්ගඵලය අපි දන්නවා 5r වර්ගයේ විදිහට උස h විදිහට ලියන්න පුළුවන්. 5 වෙලාගේ ලියන්න පුළුවන් 22 බෙදීම 7. ඒක අරේ විදිහට දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 28යි. 28 වාරයක් 28. ඒක උස විදිහට දීලා තියෙනවා සෙන්ටිමීටර් 20ක් කියලා. එහෙනම් මෙතන 7ට 28 කොහොම 4යි. මෙතන එනවා 88යි වාරයක් 28 වාරයක් 20 විදිහට. අපිට මෙතන ලියන්න පුළුවන් 88 20ෙන් වැඩි කරාම 880 වැඩි කිරීම 2 බිඳුවයි අරවගේ 1760යි 1760 වැඩි කිරීම 28 විදිහට ඊළඟට යන්න පුළුවන්. එතකොට 8 බිඳුවයි 8ක් 40 8 4යි 8 වරක් 56යි 60.6යි 8 වරක් 8යි 6යි 14යි. මෙතන දෙකෙන් එන්නේ 1යි 12න් 1යි 4න් 14යි 5න් 1යි ඊළඟ 2යි 1යි 3යි. අවසාන බිඳුව 0යි 8යි 2යි 9යි 4යි. 49280 වයි. 49280 විදිහට අවසාන බිඳුව මට ලබා ගන්න පුළුවන්. මෙතන ගණන් සෙන්ටිමීටර 16 වෙනි ප්‍රශ්න. සාමාන්‍ය හැමදාම වගේ ඉන්න ප්‍රශ්නයක්. 8යි a ධන 2යි b සමානයි 12යි. පළවෙනි සමීකරණය 2යි a ධන 8යි b සමානයි 8යි. දෙවෙනි සමීකරණය ඒගොල්ලෝ අපෙන් අහන්නේ a ධන b අගේ සොයන්න කියලා. එකතු කරලා බලන්න මෙතන 8යි 2යි 10යි 2යි 8යි 10යි 10යි දෙක ගත්තාම a ධන b. එහෙනම් අපි කරන්න ඕන දේ තමයි එක ධන දෙකෙන් එතන 10යි ධන 10යි b සමාන වෙනවා 12යි 8යි 20යි. 10යි දෙක ගත්තාම a ධන b කියනවා මේක 20ක් වෙනවා. දෙපැත්තම 10න් බෙදනවා 10 10 කැපෙනවා. අපිට a ධන b ගේ අගය කියන්න පුළුවන් දෙකක් විදිහට. එන්න 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේකට දීලා තියෙනවා පහත සමප්‍රස්වරයේ සමාන්තර රාශියක් වන්නේ කොහොමද කියලා. මම ඒක මෙහෙම පැහැදිලි කරන්න. බෝඩ් එකේ කියන්නේ AB කියන පාදේ බලන්න. ABCD කියන
චතුරස්‍රය බලන්න. ඒකෙදි ඒගොල්ලෝ AC පාදයට BD පාදය සමාන්තරයි කියලා දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ සමානයි කියලා දීලා තියෙන්නේ AB පාදයට CD පාදයට. ඒ වගේ AB පාදය සහ CD පාදය සමාන වෙලා එහෙම ඔය විදිහට AC සහ BD සමාන්තර වුණා කියලා ඒ චතුරස්‍රය කවදාවත් සමාන්තර රාශියක් වෙන්නේ නැහැ. බලන්න දෙවෙනි එකේ ඒගොල්ලෝ දීලා තියෙනවා PQRS කියන චතුරස්‍රයේ PQ පාදය සහ SR පාදය සමාන්තරයි කියලා. ඒ වගේම P කෝණයට R කෝණය, ඒ කියන්නේ SPQ කෝණයට SRQ කෝණය සමානයි කියලා දීලා තියෙනවා. හැබැයි ඒ වගේ තැන්වල තමයි සමාන්තර රාශියක් වෙන්නේ නැහැ. ඔයගලන්ට ඔය තියරි ටික මතක නැත්නම් යන්න 10 වසරේ සමාන්තර රාශියේ පොතට සමාන්තර රාශියේ පාඩමට ඒ පාඩමේ පැහැදිලිව ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ නීති පිළිපදිනවා නම් මේක සමාන්තර රාශියක් වෙනවා. සමාන්තර රාශියක් නම් පළවෙනි පාඩමේ ඒ කියන්නේ පාඩම් දෙක යන්නේ මෙහෙමයි. ඒක පළවෙනි පාඩමේ කියන සමාන්තර රාශිය නම් මෙන්න මේ වගේ ක්වොලිටිස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ පාද දෙක සම්මුඛ පාද සමාන වෙනවා, ඒවා සමාන්තර වෙනවා. ඒක තමයි. දෙවෙනි පාඩමේ කියන්නේ සමාන්තර රාශිය දෙක කියන කොටස ඒගොල්ලෝ කියලා දෙනවා. මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් මේ චතුරස්‍රය සමාන්තර රාශියක් වෙනවා. එතකොට ඒ ලක්ෂණ වලට අනුව දෙවෙනි චතුරස්‍රය සමාන්තර රාශියක් වෙන්නේ නැහැ. ඉන්න තුන්වෙනි එක. තුන්වෙනි එකේ ඒගොල්ලෝ දීලා තියෙනවා බලන්න KL පාදයට NM පාදය සමාන්තර වෙනවා වගේම ඒගොල්ලෝ කියලා දෙනවා KL පාදය NM පාදයට සමානයි කියලා. යන්නේ චතුරස්‍රය දෙකේ සමාන්තර රාශිය දෙක කියන පාඩමට. ඒ පාඩම ඇතුළතදී ඒගොල්ලෝ පැහැදිලිව කියලා දෙනවා මොකක් හරි චතුරස්‍රයක සම්මුඛ පාද දෙකක් සමාන්තර හා දිගින් සමාන නම් අනිවාර්යයෙන් එම චතුරස්‍රය සමාන්තර රාශියක් වෙනවා කියලා. ඒ අනුව 17 වෙනි එකට උත්තරේ KLMN කියලා. right KLMN කියන චතුරස්‍රය තමයි සමාන්තර රාශියක් වෙන්නේ. එන්න 18 වෙනි ප්‍රශ්නය. ඒක කියනවා විකිණීමට තබා තිබූ කුඩා ප්‍රමාණයේ වට්ටක්කාගෙඩි 3ක මධ්‍යන්‍ය ස්කන්ධය 3 කිලෝග්‍රෑම් වේ. විශාල ප්‍රමාණයේ වට්ටක්කාගෙඩි 6ක ස්කන්ධය 5 කිලෝග්‍රෑම් වේ. විශාල වට්ටක්කාගෙඩි වල මුළු ස්කන්ධය සම. අපි දන්නවා මොකක් හරි ඔය වගේ සම්මධ්‍යන්‍යයක් දීලා ඒක ගානක් දීලා තිබ්බම අපි දන්න සාමාන්‍යයෙන් මධ්‍යන්‍ය හොයන්නේ කොහොමද? මධ්‍යන්‍ය හොයන්නේ සම්පූර්ණ ගානට ටෝටල් එක බෙදනවා ඒගොල්ලන්ගේ amount එක. හරිද? එහෙම නැත්නම් මම දැන් ගන්න කියනවා. එතන මධ්‍යන්‍ය කියන එක අපිට ලියන්න පුළුවන් සම්පූර්ණ ස්කන්ධය right සම්පූර්ණ ස්කන්ධය බෙදනවා වට්ටක්කා ගෙඩි ගන්න. right එතකොට මේක අපිට දීලා තියෙන පළවෙනිම අහන්නේ විශාල ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩි මුළු ස්කන්ධය සොයන්න. එහෙනම් මුළු ස්කන්ධය කියන්නේ සම්පූර්ණ ස්කන්ධය. එහෙනම් මධ්‍යන්‍යයෙන් වට්ටක්කා ගෙඩි ගන්න වැඩි කරාම මුළු ස්කන්ධය එනවා. එතකොට පළවෙනි එකට මුළු ස්කන්ධය ලියන්න පුළුවන්. මධ්‍යන්නේ විශාල ගෙඩියක මධ්‍යන්නේ 5ක් විතර දීලා තියෙනවා. ඒ වගේ විශාල ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩි 6ක් තියෙනවා. අපිට අවසාන විතර ලියන්න පුළුවන් 30 කිලෝග්‍රෑම් විතර. කියන්නේ වට්ටක්කා ගෙඩි 6 මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30ක් වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ඒගොල්ලෝ දීලා තියෙනවා වට්ටක්කා ගෙඩි සියල්ලේගෙම මුළු ස්කන්ධය සොයන්න. අපි දන්නවා විශාල ගෙඩි වල ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි. කුඩා ගෙඩි වල හන්න ඒකෙත් අර වගේ තමයි. කුඩා ගෙඩියක මධ්‍යන්‍ය ස්කන්ධය 3යි. ඒ වගේ ගෙඩි 3ක් තියෙනවා. ඒක 3 × 3 9යි. 39 කිලෝග්‍රෑම්. අවසාන බිඳුව 39 කිලෝග්‍රෑම්. එතකොට විශාල ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩි ඔක්කොම එකතු 30ක් වෙනවා. කුඩා ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩි වල එකතු 9ක් වෙනවා. එතකොට මුළු වට්ටක්කා ගෙඩි වල මුළු ස්කන්ධේ 39ක් විදිහට අපිට දෙවෙනි රෝම ඉලක්කම සඳහා උත්තරේ ලබා ගන්න පුළුවන්. එන්න 19 වෙනි ප්‍රශ්නෙට. ඒගොල්ලෝගේ දීලා තියෙනවා රුපියල් 18000ක් වටිනා ශීතකරණයක් ආනයනය කිරීමේදී 140ක තීරුබද්ධ කිරීමට සිදු වේ. තීරුබද්ධ කිරීමෙන් පසු ශීතකරණය වටිනා අවසරයි. තීරුබද්ධ මුදල අපිට ලබා ගන්න පුළුවන් 18000ක් වැඩි කිරීම 140 විදියට. මේ විදිහට කැපෙනවා. මෙතනින් යනවා 0.0.3යි 7200යි. අවසාන මිල අපිට ලියන්න පුළුවන් 18000 ධන 7200 අපිට අවසාන විතර වෙනවා 15200ක් විදිහට. නේද? 8යි 15000යි 18200ට අපි 7200 එකතු කරාම එතන 5000
25250ක් විදියට. අවසාන පිළිතුර අපිට රුපියල් 25200ක් විදියට නම් කරන්න පුළුවන්. එන්න 20 වෙනි ප්‍රශ්න. ඒක දීලා තියෙනවා ඊයේදී තොරතුරු අනුව x තියාගේ සාරය. මේ විදිහට තියෙනවා මේ කෝණය x වෙනවා මේ කෝණය x වෙනවා මේ කෝණය 40ක් වෙනවා මේ කෝණය 30ක් වෙනවා. sorry මේ කෝණය 70ක් වෙනවා. එතකොට අපි දන්නවා බාහිර කෝණයකගේ සමාන වෙනවා අභ්‍යන්තර ප්‍රතිබිම්බ කෝණ වලට එකතු. එහෙනම් මෙතන බාහිර කෝණය වෙන්නේ සම්පූර්ණයෙන් 2x. එතකොට 2x වගේ සමාන වෙනවා 40 ධන 70ට. 40 ධන 70 අපිට ලියන්න පුළුවන් 110ක් විදිහට 2x දෙපැත්තම අපි දෙකෙන් බෙදනවා. දෙකට විකපුවාම x වගේ එනවා 55 විදිහට. එන්න 21 වෙනි ප්‍රශ්නෙට. 21 වෙනි ප්‍රශ්නයකට දීලා තියෙනවා බෑග් එක එකම වර්ගයේ සුදු බොත්තම් 4ක්ද කළු බොත්තම් 3ක්ද කොළ පාට බොත්තම් 6ක්ද ඇත. හම් ලෙස බොත්තමක් ඉවතට ගන්නාලාදී ඉවතට ගන්නා බොත්තම කොළ පාට එකක් වීමේ සම්භාවිතාව. 21. අපි දන්නවා වක්‍රයක මේක ග්‍රීන් වලගේ සම්භාවිතාවක් ස්ථාන නම් මුලින්ම යටට එන්න පුළුවන් ඔක්කොම ටෝටල් එක ගන්නවා. අපි දන්නවා මෙතනදී තියෙන සුදු බොත්තම් 4යි කළු බොත්තම් 3යි කොළ පාට බොත්තම් 6යි. එහෙනම් ඔක්කොම ඒතෝ 13ක් තියෙනවා. ඒකෙන් කොළ පාට බොත්තම් ගන්න 6යි. අපිට සම්භාවිතාව ලියන්න පුළුවන් 6 වෙදින 13ක් විදිහට. එන්න 22 වෙනි ප්‍රශ්න. ඒකලෝ වෘත්තයක් දීලා තියෙනවා. ස්කම්බේ මේකෙන් දීලා තියෙනවා. මෙහෙම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙතන කෝණයන්ගේ y කියලා දීලා තියෙනවා. මෙතන 110යි කියලා දීලා තියෙනවා. මේක බිංදුවයි මේක මේ කේන්ද්‍රයේ නම් කරලා තියෙනවා. ඕක කේන්ද්‍රයේ වෘත්තේ y අගේ සොයන්න. හරිද? මේ වගේ තැන්වල අපි ලියා ගන්න පුළුවන්. මෙන්න මේ පාදයක් වෘත්තයේ අරය වෙනවා. එතකොට මේ ත්‍රිකෝණය සමද්විපද ත්‍රිකෝණයක් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ කෝණය සහ මේ කෝණය අගය වෙනි සමානයි. ඊට පස්සේ අපි දන්නවා බාහිර කෝණය අගය සමාන වෙනවා අභ්‍යන්තර ප්‍රතිබිම්බ කෝණ වල එකතුවට. එහෙනම් y ධන y 2y සමාන වෙනවා 110ට. දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට එක්ක කපනවා y වෙලා ගේනවා 55 විදිහට. එතන y වෙලා ගේ 55. එන්න 23 වෙනි ප්‍රශ්නෙට. 23 වෙනි ප්‍රශ්නේ වල දීලා තියෙනවා ආය අසමානතාවක් දීලා තියෙනවා තමයි ඒකත් බලන්න මේ ඔය අසමානතාව වල ලකුණ මේ හරියට ලකුණු වෙලා නැහැ. ඔය මේ ටියුබ් ඔක්කොම මෙහෙමයි. ඒක පොඩ්ඩක් හදාගන්න 3x කියන එක අපි එක ගත්ත විශාලයි x ධන 5 විදිහට. මේක අපි කරන්න ඕන දේ තමයි අසමානතාවක් විසඳන්න කලින් නොදන්න පද ටික ඔක්කොම එක පැත්තකට අරන් ඉන්න. එතකොට x මේ පැත්තට අරන් ගහම 3x ෙන් x අඩු කරාම 2x වෙනවා. ඉන්නේ අනිත් පැත්තට අරන් ගියාම 5 ධන 1 6ක් වෙනවා. දෙපැත්තම අපි දෙකෙන් බෙදුවාම x විශාලයි හොස් සමාන නැහැ. x විශාලයි 3යි කියන අපිට අවසන් පිටට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒකලෝ කියනවා ඒක සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න කියලා. right? මම අවශ්‍ය දේ කරලා ලකුණු ගන්න. ඒක 3ට වඩා විශාල එකක් නම් කරන්න කියන්නේ. එතකොට 3න් සමාන වෙන්නේ නැහැ. එහෙනම් 3න් මේ වගේ බෝලයක් කරනවා. ඉතුරු ටික අඳුරු කරලා අපිට සංඛ්‍යා රේඛාවේ මේ දත්ත ලකුණු කරලා විදිහට නම් කරන්න පුළුවන්. එන්න 24 වෙනි ප්‍රශ්නය. 24 වෙනි ප්‍රශ්නේ දිහා දිහා දී ඇති ත්‍රිකෝණ අතරින් අංග සම ත්‍රිකෝණය වල තෝරන්න අංග සම අවස්ථාව ලියන්න. බලන්න එතන පළවෙනි ABC කියන ත්‍රිකෝණයේ ABC කෝණය සමාන වෙලා තියෙනවා ABBC කියලා ABC කෝණය දිහා. හැබැයි දෙවෙනි එකේ බලන්න PQR වල PQ දිග AB දිගට සමානයි. හරි. QR දිග BC දිගට සමානයි. ඒකත් හරි. නමුත් ABC ත්‍රිකෝණය සමාන ABC කෝණය සමාන වෙලා තින්නේ QPR කියන කෝණයට. එතකොට ඒ නිසා ABC සහ PQR අංග සම වෙන්නේ නැහැ. යන්න එහෙම මෙහා පැත්තේ ත්‍රිකෝණයට XYZ වලට එතන බලන්න PQ දිග XZ දිගට සමාන වෙලා තියෙනවා. QR දිග XY දිගට සමාන වෙලා තියෙනවා. ඒ වගේම ඒකේ ඒ වුණාට එතන QPR කෝණය YXZ කෝණයට සමාන වෙන්නේ නැහැ. මොකද එතනත් ඒගොල්ලෝ ලං කරලා දෙන්නේ සමාන පාද දිගේ මැද්දේ තියෙන කෝණ විදිහට. එහෙනම් අපිට තේරෙනවා මෙතන අංග සම වෙන්නේ ABC ත්‍රිකෝණය සහ
ABC ත්‍රිකෝණය අංග සම වෙනවා ත්‍රිකෝණය XY Z විදියට. අපිට මේ අවස්ථාව ලියන්න පුළුවන් විදියට. එන්න අවසාන ප්‍රශ්නෙට සිපන්. ඒක දීලා තියෙනවා රූපයේ දක්වා ඇති PQ සහ QR තාපදයකි. PQ QR PQ QR තාපදයකි. මේ තාපදයකට සමතුලිත මාර්ගස්පේලියක් සිටු විය යුතු ඇත. පද පිළිබඳ ඔබේ දැනුම භාවිත කර මාර්ගස්පේලිය සිටුවේ හැකි ආකාරයෙන් දක්වන්න. අපි දන්නවා මේ වගේ සමාන්තර නොවන පාද දෙකකට සමාන දිගකින් යුතු පතය එම පාද දෙක හමු වෙන ලක්ෂයේ සෑදෙන කෝණයේ ලම්බ සමච්ඡේදක වෙනවා. එහෙනම් අපි කොහොමද ඒක අඳින්නේ? කව කට්ට ගත්තා මිඩල් පොයින්ට් එක මෙතනින් තියලා චාපයක් ගෙවුවා. ඊට පස්සේ එතනට අරන් ගිහලා ආයෙ නැවත ඊට පොඩ්ඩක් දිගට ගිහලා මෙතන චාපයක් දෙවුවා. ඒ දිගින්ම ආයෙ මෙතනින් මිඩල් පොයින්ට් එක දෙක ගෙවුවා. මේ දෙක යාත්‍රා කරන රේඛාව මේ කෝණ දෙකේ කෝණ සමච්ඡේදක වෙනවා. එහෙනම් මල් පාත්තිය සිටවන්න ඕනේ. එහෙනම් මේ අපි PQR කෝණේ කෝණ සමච්ඡේදකයේ ඒ තමයි අපි කතා කරලා ඉවරුනේ කාර්යපත්‍ය අංක 12ට අදාළ ප්‍රශ්න සාකච්ඡාව.